හායි යාළුවනේ කොහමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් ලස්සන vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ vlog එක නම් මට නම් ගොඩාක් වැදගත් vlog එකක්. මොකද මං හරිම ආසාවෙන් ඔයාලත් එක්ක share කරගන්න ඉඳපු vlog එකක් තමයි මේ ඉතින් අපේ ජෙහාන බබාගේ birthday vlog එක. ඉතින් මේ vlog එකේ ජෙහාන බබාගේ birthday එකට ලෑස්ති වුණේ විදිය, birthday එක සමරපු හැටි හැමදේම තියෙනවා. ඉතින් වීඩියෝ එක දිගටම බැලුවොත් ඉතින් ඔයාලටත් ඒක බලා ගන්න පුළුවන්. මේ නම් ඉතින් පොසොන් පොය දවස කියන්නේ ජූනි මාසේ 29 වෙනිදා අපි ආවා ගලේ දේවාලේ. ඉතින් ජෙහාන බබාට ආශිර්වාද ගන්නත් එක්ක අපි ගලේ දේවාලේ ආවා. මොකද මම ගොඩාක් විශ්වාසයෙන් අදහන තැනක් තමයි මේ ගලේ දේවාලය කියන්නේ. ඉතින් ගොඩාක් හාස්කම් තියෙන තැනක් තමයි මේ ගලේ දේවාලය. ඉතින් අපි පොසොන් පොය දවසේ ජෙහාන බබාවත් එක්කගෙන ගලේ දේවාලේ ආවා ජෙහාන බබාට ආශිර්වාද ගන්නත් එක්ක. මගේ හස්බන්ඩ් කතෝලික, මම තමයි බෞද්ධ ආගමේ. ඒ වුණාට අපි දෙන්නම හරිම විශ්වාසයෙන් අදහනවා මේ තැන කතෝලික ආගමේද බෞද්ධ ආගමේද කියලා නැහැ. ඕනම කෙනෙකුට මෙතනට ගිහින් ප්‍රාර්ථනාවන් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම හාස්කම් තියෙන තැනක් තමයි මෙතන නම්. මොකද මං ඉල්ලපු ගොඩක් දේවල් මට මෙතනට ගිහිල්ලා ලැබිලා තියෙනවා. ඇත්තටම ගොඩාක් හාස්කම් වලින් පිරිච්ච තැනක් තමයි මේ ගලේ දේවාලේ කියන්නේ. අන්න ඉතින් අපි ආසාවෙන් බලන් ඉඳිය දවස උදා වුණා. අද තමයි අපේ ජෙහාන බබාගේ birthday එක. ඉතින් මීට හරියටම අවුරුද්දකට කලින් තමයි ජෙහාන බබා මගේ අතට ආවේ. අම්මා තාත්තා කියන උතුම් නාමය අපිට අරගෙන ආවේ හරියටම මීට අවුරුද්දකට කලින්. ඉතින් අපි අපේ ජෙහාන බබාට ආශිර්වාද ගන්න උදේම කිරිබත් පිහලා ඒකේ මුල්ම කොටස බුදුහාමුදුරන්ට පූජා කරන්න ඕන නිසා අපි ජෙහාන බබාවත් එක්කගෙන පන්සල් ආවා. ඇත්තටම මම මේ තරම්ම ශක්තිමත් ගැහණියෙක් කියලා තේරුම් ගත්තේ අම්ම කෙනෙක් වුණාට පස්සේ. මොකද නිදි රැයවල් අනත්තයි අප්‍රමාණයි. ඒත් ඒ හැම දෙයක්ම දරාගත්තේ හරිම සතුටින්. මොකද අම්මෙක්ට දුවෙක් තරම් වටින දෙයක් නැති තරම්. ඉතින් මමයි හස්බන්ඩුයි මේ අවුරුද්ද පුරාවටම අපේ ජෙහාන බබාව S2 වගේ බලාගත්තා. පුංචි සීරීමක්වත් වෙන්න නොදී අපේ ජෙහාන බබාව S2 වගේ බලාගත්තා. ඒ අතින් මට ගොඩාක් සතුටුයි. මොකද මම මගේ දුවව හොඳින් ආරක්ෂා කරගෙන තියෙනවා කියලා ඉතින් මට කියන්න පුළුවන්. ඉතින් මේ තමයි මට ලැබිච්ච ලස්සනම තෑග්ග. ඉතින් කියන්න වචන නැහැ. එයාට අපි දෙන්න ගොඩාක් ආදරෙයි. ඒ වගේම තමයි හස්බන්ඩ්ගේ මගේ පවුලේ අය එයාට ගොඩාක් ආදරෙයි. හස්බන්ඩ්ගේ පවුලේ නම් එයා තමයි මුල්ම සහායකම ළමයා දැනට. ඉතින් එයා ඒ නිසා හැමෝම එයාට ගොඩක් ආදරෙයි. එයා අපි හැමෝටම සතුට වාසනාව අරගෙන තමයි ආවේ. ඉතින් එයා වෙනුවෙන් අපිට කරන්න බැරි දෙයක් නැහැ. එයා වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම. ඉතින් ඉස්සරහටත් vlog එක බලන්නකෝ. ඉතින් අපි මල් පහන් පූජා කරලා ඊළඟට අපි බුදුන් වැඳලා ජෙහාන බබා වෙනුවෙන් ආශිර්වාද ගත්තා. ඉතින් මම තමයි බෞද්ධ ආගමේ, මගේ හස්බන්ඩ් කතෝලික ආගමේ. ඒ වුණාට අපි දෙන්නම පන්සල් යනවා, පල්ලි යනවා, දෙකම කරනවා. ජෙහාන බබත් එයාට මාසයක් වෙද්දී බෞද්ධ ඉස්මය ලබා ගත්තා. මොකද තාත්තගේ ආගමනේ ළමයි වැළඳ ගන්න ඕනි. ඒ නිසා ඉතින් ජෙහාන බබත් කතෝලික ආගමේ. ඒ වුණාට ඉතින් අපි ජෙහාන බබාව පන්සලත් එක්ක යනවා, පල්ලිත් එක්ක යනවා. ඉතින් ඊළඟට අපි චර්ච් එකට ආවා ජෙහාන බබා වෙනුවෙන් යාඥා කරන්න. මේ තමයි ඉතින් කැලේ පල්ලිය. මෙතනත් හරිම හාස්කම් බහුල තැනක්. ඉතින් අපි ඉඩක් ලැබෙන හැම වෙලාවෙදිම වගේ මෙතනට එනවා. මම නම් ගොඩාක් ආසාවෙන් යන්න කැමති තැනක් තමයි මේ චර්ච් එක. ඉතින් අපි ජෙහාන බබා වෙනුවෙන් යාඥා කරලා ඊට පස්සේ ඉතින් ගෙදර යන්න තමයි හිතාගෙන ඉන්නේ.
ඉතින් කියන්න අපිටුකුණානේ මේ තමයි ජහන් බබාගේ පුංචි නෑනා. ඒ කියන්නේ හස්බන්ඩ්ගේ පුංචි. ඉතින් එයාත් අපේ ජහන් බබාට ගොඩාක් ආදරෙයි. ඒ නිසා ඉතින් අපේ ජහන් බබාගේ බර්ත්ඩේ එක අද සෙලිබ්‍රේට් කරනවනේ රැට. ඒ නිසා එයා ඉතින් ආවා ජහන් බබාගේ බර්ත්ඩේ එකට. යට තනිය මත තියන්න. අපේ ජයන් බබා හරි ආසයි මේ ඉඩිපන්දම් පත්තු කරන හැඩයට. මමත් එහෙම තමයි මමත් හරි ආසයි මේ ඉඩිපන්දම් පත්තු කරලා යාඥා කරන්න. ඉතින් මම බෞද්ධ ආගමේ වුණාට මම හරිම ආසයි මේ කතෝලික ආගමේ දේවල් වලට. ඊට පස්සේ හස්බන්ඩ්යි මමයි ගියා ජහන් බබාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන හොටෙල් එකට. ඒ තමයි ආරාධනා ලැබුණ එක. ඉතින් එතන හරිම ලස්සනයි. ඉතින් එතන දැන් ඩෙකොරේෂන් රෙඩි වෙනවා. ඒ දේවල් බලන්නත් එක්ක අපි දෙන්න ඉතින් හොටෙල් එකට ආවා. Happy birthday, my princess. Happy birthday today. Wishing you a day filled with love and joy. Happy birthday, my princess. Happy birthday today. May your smile shine all day. It's such a special day. You brighten every day. A year older, a year better. Let's celebrate together. Happy birthday, my princess. Happy birthday today. Wishing ඉතින් මේ බර්ත්ඩේ එක දවස හවස ඉතින් අපි දැන් ජහන් බබාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් පවුලේ ළඟම ඥාතීන් එක්ක එකතු වෙලා ඉතින් අපි ජහන් බබාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. හැමෝටම කිව්වේ නැහැ. මොකද ඉතින් තාම අපේ ජහන් බබාට තේරෙන්නේ නැහනේ. ඒ නිසා අපිට ළඟින්ම හිතවත් අපේ ආදරණීයන් පොඩි පිරිසක් එකතු කරගෙන තමයි අද ජහන් බබාගේ බර්ත්ඩේ එක සමරන්නේ. ඉතින් එයාට නම් තාම තේරෙන්නේ නැහැ. ඒ වුණාට දවසක එයාට මේව බල බල සතුටු වෙන්න පුළුවන්. එයාට දවසක ලස්සන මතකයක් වේවි එයාගේ පළවෙනි බර්ත්ඩේ එක.
ඉතින් මගේ සුරංගනාවිට මට කියන්න තියෙන්නේ ඔයා දවසක මේ වීඩියෝ එක බැලුවොතින් ඔයා මතක තියාගන්න ඔයාගේ තාත්තා ඔයා වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. ඔයාව සතුටින් තියන්න ඔයාගේ අනාගතේ ලස්සන කරන්න එයා දිවා රැ නොබලා මහන්සි වෙනවා. එයා ඔයාට ගොඩක් ආදරෙයි. එයා අප වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. ඉතින් ඔයා අම්මිගේ බණ්ඩියට ආපු දවසේ ඉඳන්ම ඔයාවයි මාවයි රැක්කේ හරියට එයාගේ ඇස් දෙක වගේ. එයා හැම වෙලාවෙම උත්සාහ කරේ අපි දෙන්නව සතුටින් තියන්න, අපි දෙන්නට හොඳම දේවල් දෙන්න. ඉතින් ඔයා ලැබෙන වෙලාවෙදිත් එයා මගේ ළඟටම වෙලා හිටියා. ඉතින් ඒ වෙනුවෙන් එයා පෞද්ගලික රෝහලක් තෝරගෙන ඔයා ලැබෙන වෙලාවෙදිත් අපි දෙන්නව තනි නොකර අපි දෙන්න ළඟටම වෙලා හිටියා. ඔයා ගොඩක් වාසනාවන්තයි මැනික. ඔයා තාත්තිගේ පවුලේ මුල්ම සහ එකම ළමයා. ඉතින් ඔයා අපි හැමෝටම සතුට වාසනාව අරගෙන ආවේ. ඔයාගේ නැන්දි ලොකු තාත්ති නනා පපා ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා ඉල්ලන්නේ මොකද්ද? ඔයාට හැම දෙයක්ම දෙන්න ලබා දෙනවා. ඉතින් ඔයාගේ ලොකු තාත්ති නැන්දි ඔයාට ගොඩක් ආදරය කරනවා. ඉතින් දවසක මතක තියාගන්න මේ හැම දෙයක්ම ඔයා වෙනුවෙන් තමයි. ඔයා තමයි අපේ සුරංගනාවි. ඉතින් ඔයා ගොඩක් වාසනාවන්ත ළමයෙක්. අම්මගේ පවුලේ ආච්චි සීයා නැන්ද මාමා හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි. හැමදාම සතුටින් ඉන්න මගේ මැනික. ඔයාත් එක්ක අපි හැමදාමත් ඉන්නවා. ඔයාට ඉදිරියේදී දුක සතුට වේදනාව හැම දෙයක්ම විඳින්න ලැබෙයි. හැබැයි ඒ හැම මොහොතකම ඔයාගේ අම්මයි තාත්තයි අපේ පවුලේ හැමෝම තාත්තගේ පවුලේ හැමෝම ඔයා වෙනුවෙන් ඉන්නවා. ඔයාට හැමදාමත් අපි ආශිර්වාද කරනවා. ඉතින් ඔයාගේ තාත්ති කරන මේ කැපකිරීම වලට දවසක ඔයා වටිනාකමක් දෙවි කියලා අපි හිතනවා. ඉතින් හැමදාමත් සතුටින් ඉන්න මගේ මැනික. ඔන්න ඉතින් මේ විදිහට තමයි අපි ජිහාන බබාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. එදා හරිම ලස්සන දවසක් වුණා. දවසක අපේ ජිහාන බබාට මේක ලස්සන මතකයක් වේවි. ඉතින් අපේ ජිහාන බබාගේ දවස ලස්සන කරන්න ආව හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලා හැමෝටම මං ස්තුති කරනවා. ඉතින් අපේ ජිහාන බබා වෙනුවෙන් ආවට ජිහාන බබාගේ දවස ලස්සන කරන්න අපි වෙනුවෙන් ආවට. මට වාසනා සුබ පැතුමන් ගෙන මෙදා ළඟටම විතින් මාබත තුරුලට වීහෙත මට පැසිනා හුරතල් දඟකාරිය වීලා අපේ සිත් පාලු නෑවෙලා හිත මල්වාගෙමයි හරි ආතරෙන් දෙව්දුවමගේ කියා ඇස් දෙක වාගේ මං රැකගන්නේ මී සැමදාදුවේ කියා මගේ මුළු ජීවිතේ පුරා